මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ පොඩි තැන ඉඳලා. ඒතකොට ඒගොල්ලන්ට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙන එක කොච්චර වැදගත්ද? කොහොමද අපි ඒක තියාගෙන බිස්නස් එකකට යන්නේ? ඔතන මේ ඔක බිස්නස් තියරියක් නෙමෙයි. ඔක ලයිෆ් තියරිය. ඔක බුදුහාමුදුරනේ මුලින්ම කියන්නේ. බුදුහාමුදුර දාගෙන තමන්ට හම්බෙන ආදායමෙන් මේ කොටස් ටික කඩා ගන්න ඒ විදිහට වියදම් කරනවා. බිස්නස් තියරිය එන්න කලින් ඒතකොට ඒක සාමාන්‍ය බිස්නස් කරන්න ඕන ජොබ් එකක් කරන ඕනසෙක් ළඟ නම් තියෙන්න ඕන ෆන්ඩ් එකක්. මොකද දැන් හිතමුකෝ මම ජොබ් එකක් කරන කෙනෙක් කියලා. මම ළඟ සේවින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් නැහැ කියන්නේ මම එහෙනම් රිස්කි ලෙවල් එකක ඉන්නේ. හිතමු මගේ ගෙදර කෙනෙක්ට මොකක් හරි දරුණු ලෙඩක් කළා. ඒ වෙලාවේ මම ලෝන් එකක් ගහන එකද හොඳ මම ළඟ ෆන්ඩ් එකක් වෙනවද කියලා ඒ ෆන්ඩ් එකෙන් අරගෙන ඒක කරගන්න. ෆන්ඩ් එකෙන් කරගන්න එක. ඒකනේ හොඳම දේ. එතකොට බිස්නස් එකක් කරද්දිත් එහෙම. බහුතරයක් බිස්නස් පටන් ගන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ෆේල් වෙන්න ප්‍රධාන හේතුව තමයි තමන්ට එන ඉන්කම් එක. කියන්නේ බිස්නස් එකට ඉන්කම් එක අරගෙන සාප් වෙලා ගන්න. බිස්නස් එක වෙනුවෙන් තියන්න. අපිට බිස්නස් එකේ සල්ලි පාවිච්චි කරන්න අයිතියක් නැහැ. බිස්නස් එක අපේ තමයි. මොනට අපිට බිස්නස් එකේ සල්ලි පාවිච්චි කරන්න අයිතියක් නැහැ. අපිට බිස්නස් එකේ සල්ලි අවශ්‍යයි නම් අපිට සැලරි එකක් ගන්න පුළුවන්. අපි ඕන නෙමෙයි කවුරු වුණත් කම්පැනි එකේ අපි කම්පැනි එකේ වැඩ කරන සේවකයෙක්. කම්පැනි එක කියන්නේ වෙනම පුද්ගලෙක්. ඒතකොට එයාගෙන් අපි සැලරි එකක් තමයි ගන්න. පර්සනලි අපි වුණත් අදට සැලරි එකක් ගන්න. සැලරි එක තමයි අපි තියාගන්න. කම්පැනි එකටත් ඒ වගේ තියෙන්න ඕන. කම්පැනි එකට ඉන්කම් එක අපි කොටස් කීපයක් ගන්න ඉන්වෙස්ට්මන්ට් මොනවද දාන්නේ. ඊට මේකේ ඉස්සරහා ඩෙවලොප්මන්ට්ස් වලට මොනවද වෙන් කරන්නේ. ඒ වගේම තමයි කම්පැනි එක මොකක් හරි ආපදාවක් වුණා දැන් මේ වගේ දෙයක් වෙලාවක අපේ ෂොප් එකක් තියෙනවා. ෂොප් එකේ සම්පූර්ණ තියෙන ස්ටොක් ඩැමේජ් වෙනවා. ඒකට අපි ඊළඟට කොහොමද පටන් ගන්නේ? සල්ලි අතේ නැහැ. ඒ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා නම් මේ වෙලාවේ. ඒක අපි ළඟ තියෙන මාර පවර්ෆුල් ටූල් එකක්. අපිට පුළුවන් ඒකෙන් අරගෙන අපේ ඊතුරු වැඩ ටික කරගෙන අපේ සේවකයන්ට දැන් සැලරි දෙන්න නැතුව ඉන්න බෑනේ. මේ වගේ දෙයක් වුණ වෙලාවක. ඒකට අපි යාලට සැලරි දෙන්න ඕනේ. ඒකට ඒ වගේ වෙලාවට අපිට ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් ගන්න පුළුවන්. අර ඒක මම හිතන්නේ බිස්නස් එකක් කරන කෙනෙක් නේ සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් අනිවාර්යෙන් තියාගෙන යන්න ඕනේ.